අද වීඩියෝ එකේ මම කතා කරන්නේ මම කොහොමද මගේ හැම පැහැපත් කරගත්තේ මම කොහොමද සුදු වුනේ කියලා. Hi guys, welcome back to my YouTube channel. ඔයාලා මගේ channel එකට අලුත් නම් මම ඉෂාරා. ඔයාලා මගේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද vlog එකකින් මම කතා කරන්නේ මම පාවිච්චි කරන face cream මොනවාද, body lotion මොනවාද කියලා. පොඩි දවසකින් ඔයාලට vlog එකක් ගේන්න බැරි වුණා. මොකද මේ දවස්වල පොඩක් busy වෙලා හිටියේ. ඉතින් time එකක් හම්බුන වෙලේ මම ඔයාලට vlog එකක් ගෙනාවා. ගොඩක් දෙනෙක් මගෙන් අහපු ප්‍රශ්නකට උත්තර තමයි මම අරගෙන ආවේ. මම පාවිච්චි කරන night cream එක මොකක්ද? මම පාවිච්චි කරන body lotion එක මොකක්ද කියලා. ඔයාලත් ඔයාලගේ ස්කින් එක ග්ලෝ කරගන්න, බ්‍රයිටනින් කරගන්න කැමති නම් මේ වීඩියෝ එක ඔයාලට ඉතින් මම මොනවාද මගේ ස්කින් එකට පාවිච්චි කරන්නේ කියලා අපි බලමු. ඇත්තටම ගොඩක් යාළුවමයි ආසයි තමන්ගේ තියෙන කලර් එක අප් කරගන්න. ඉතින් මමත් උපතින් සුදු කෙනෙක් මම ක්‍රීම් පාවිච්චි කරලා සුදු වෙච්ච කෙනෙක් නෙමෙයි. හැබැයි මගේ තිබ්බ ස්කින් කලර් එක මම අප් කරගන්න මම ප්‍රොඩක්ට් වගේක් පාවිච්චි කරනවා. ඉතින් හැමෝම කැමති තමන්ගේ ස්කින් කලර් එක තියෙනවට වඩා අප් කරගන්න. ඉතින් මටත් ඕන වුණා මගේ මේ තියෙන ස්කින් කලර් එක අප් කරගන්න, ක්ලියර් කරගන්න. ඉතින් මට හොඳ ප්‍රොඩක්ට් එකක් හම්බුණා. මම මේක කාලයක් තිස්සේ පාවිච්චි කරනවා. මම හිතනවා මේ ක්‍රීම් එක දැන් ගොඩක් දෙනෙක් පාවිච්චි කරනවා. මොකද මේ ක්‍රීම් එකේ ගොඩාක් රිසල්ට් තියෙනවා. ඉතින් මටත් මේ ක්‍රීම් එකේ රිසල්ට් තිබ්බ හින්දා තමයි මම ඔයාලත් එක්ක මේක ෂෙයා කරගන්න හිතුවේ. ඉතින් මම පාවිච්චි කරන මගේ නයිට් ක්‍රීම් එක තමයි මෙන්න මේක. මම පාවිච්චි කරන්නේ ගානියා එකේ නයිට් ක්‍රීම් එක. මේ ගානියා ක්‍රීම් එක ගොඩක් ඉන්දියාවේ හදනවා, ඒ වගේම ඉන්දුනීසියාවේ නිෂ්පාදනය කරනවා. ඉතින් ඔයාලට දැන් ප්‍රශ්නයක් එනවා මේ ක්‍රීම් එකෙන් ඉන්දියන් එකද හොඳ, ඉන්දුනීසියන් එකද හොඳ කියලා. ඉතින් ළමයි මේකේ ඉන්දියාවේ නිෂ්පාදනය කරන ක්‍රීම් එක ගාන පොඩ්ඩක් අඩුයි, 1000ට ගන්න පුළුවන්, 1200ට වගේ ගන්න පුළුවන්. හැබැයි ඉන්දුනීසියන් ක්‍රීම් එක 2500න් උඩ ඉන්දුනීසියන් ක්‍රීම් එක. එතකොට ඔයාලට හිතෙන්න පුළුවන් මේ දෙකෙන් කෝකද හොඳ කියලා. මම ඉන්දියාවේ නිෂ්පාදිත ක්‍රීම් එකත් පාවිච්චි කරා කාලයක්. හැබැයි මට ඒකෙන් ලොකු රිසල්ට් එකක් තිබුණෙත් නෑ. රිසල්ට් එකක් තිබෙත් නෑ. ලොකු කියන්නත් බෑ. ඇත්තටම රිසල්ට් එකක් තිබුණේ නෑ. ඉතින් මම ඉන්දුනීසියන් ක්‍රීම් එක අරගෙන පාවිච්චි කරා. ඇත්තටම ඒකෙන් රිසල්ට් එකක් තියෙනවා. ඉතින් ඔයාලා ගානියා ක්‍රීම් එක පාවිච්චි කරන්න ඉන්නවා නම් ඔයාලා අනිවාර්යයෙන්ම ඉන්දුනීසියන් ක්‍රීම් එක පාවිච්චි කරන්න. ඉන්දියන් ක්‍රීම් එක පාවිච්චි කරද්දී මගේ මූණ චූටි බිබිලි එන්න ගත්තා. ඉතින් මං ඊට පස්සේ ඒක නතර කරා. මම ඒක මාස 2-3ක් විතර පාවිච්චි කරද්දී මගේ මූණ චූටි බිබිලි ආවා. ඊට පස්සේ මම ඒක නතර කරලා ටික කාලයක් ඉඳලා මම පාවිච්චි කරන්න ගත්තේ ඉන්දුනීසියන් ගානියා ක්‍රීම් එක. ඇත්තටම ඒක කියන්න අවශ්‍ය නැහැ. ඒකෙන් ගොඩක් රිසල්ට් එකක් තියෙනවා. ඇත්තටම දැන් තියෙන නයිට් ක්‍රීම් වලින් අපිට ලොකු රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඒ වගේම අපි ගෙවන ගානට අපිට ලොකු රිසල්ට් එකක් ගන්නත් පුළුවන්. මේ ක්‍රීම් එකේ නයිසිනමයිඩ් අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් අපේ සම තවත් අපිට පැහැපත් කරගන්න පුළුවන්. ඒ වගේම පිම්පල් මාක් තියෙනවා නම් අපිට ඒවත් නැති කරගන්න පුළුවන්. මම ගානියා ක්‍රීම් එක පාවිච්චි කරන්න කලින් මම නයිට් ක්‍රීම් ගොඩක් පාවිච්චි කරලා තියෙනවා. මම ඩොක්ටර් රෂෙල් එකේ විටමින් C ක්‍රීම් එක පාවිච්චි කරලා තියෙනවා. ඒකෙන් මට රිසල්ට් එකක් තිබුණේ නැහැ. මම හිතන්නේ ඒක ෆේක් එකක්ද දන්නේ නැහැ. ඉතින් මට ඒකට රිසල්ට් තිබුණේ නැහැ. ඒක පාවිච්චි කරාට පස්සෙත් මගේ මූණේ චූටි පිම්පල්ස් දාන්න ගත්තා. මම තවත් දේවල් පාවිච්චි කරා. ඉතින් තවත් ප්‍රොඩක්ට්ස් වගේ පාවිච්චි කරා. ඊට පස්සේ මට අන්තිමේටම හරි ගියේ ගානියා ක්‍රීම් එක. ඉතින් මම දැන් ගානියා ක්‍රීම් එක තමයි පාවිච්චි කරන්නේ. මගෙන් ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි ඉතින්
මම මොනවද පාවිච්චි කරන්නේ කියලා. ඔන්න ඉතින් මම ඒකට ඔයාලට උත්තරේ දුන්නා. ඉතින් අපි හැමෝම ආසයි ලස්සනට ඉන්න තමන්ගේ ස්කින් එක ක්ලියර් තියාගන්න. ඉතින් මමත් හරිම ආසයි මගේ ස්කින් එක ලස්සනට තියාගන්න. ඉතින් එක දේවල් පාවිච්චි කරලා මගේ මූණ ගොඩක් විනාශත් වුණා. ඉතින් ඔයාලත් හොඳට හොයලා බලලා පාවිච්චි කරන්න තමන්ගේ ස්කින් එකට. අපි හැමෝම ආදරේ, මමත් ආදරේ. අපි කවුරුත් කැමති නෑ තමන්ගේ ස්කින් එක විනාශ වෙනවා දකින්න. ඒ හින්දා ගන්න දෙයක් හොඳට හොයලා බලලා ගන්න. ඇත්තටම මම මගේ මූණේ ගොඩක් විනාශ වුණා. ඉතින් ඒ හින්දා මම ඒ දුක දන්නවා. ඉතින් ඒ හින්දා මම දැන් ගන්න හැමදේම හොඳට හොයලා බලලා තමයි පාවිච්චි කරන්නේ. ඒ වගේම කියන්න ඕන මේ ගානියා ක්‍රීම් එකේ ගොඩාක් ෆේක් ප්‍රොඩක්ට් තියෙනවා. ඔයාලා ඔරිජිනල් එකම හොයලා බලලා පාවිච්චි කරන්න. ඒ වගේම මම පාවිච්චි කරනවා මෙන්න මේක. මට මේකේ නම කියන්න බෑ පොන්ඩ්ස් එකේ. මෙන්න මේ ක්‍රීම් එක. මේකත් ගොඩක් හොඳයි. ඒකත් ඉතින් මම පාවිච්චි කරනවා ඉඳලා හිටලා. ඊළඟට මම පාවිච්චි කරන්නේ මෙන්න මේ Nature Secret එකේ aloe vera ක්‍රීම් එක. මේක නම් හරිම හොඳයි. මට හම්බෙච්ච තවත් හොඳ ක්‍රීම් එකක්. මේක ලොකු ගානකුත් නෑ, 340ක් වගේ. පොඩි ගානක් අඩු මුදලකට ඔයාලට ගන්න පුළුවන් හොඳම ක්‍රීම් එකක් තමයි මේක. ඔයාලට තියෙන්නේ ඩ්‍රයි ස්කින් එකක් නම් මේක ගොඩාක් හොඳයි. මම මේක ගොඩක් කල් ඉඳලා පාවිච්චි කරනවා. මේක හරිම හොඳ ක්‍රීම් එකක්. මේක මම පාවිච්චි කරන්න ගත්තේ අපේ අක්කා මේක ඉස්සර පාවිච්චි කරනවා. ඊට පස්සේ මම එයාගෙන් බලාගෙන මමත් එකක් අරගෙන පාවිච්චි කරා. ඉතින් මට මේ ක්‍රීම් එක හොඳයි කියලා හිතුණා. ඉතින් මම මේක ටිකටම පාවිච්චි කරනවා. ඒ තරම් මේ ක්‍රීම් එක හොඳයි. ඔයාලට තියෙන්නේ ඩ්‍රයි ස්කින් එකක් නම් මේ ක්‍රීම් එක ගොඩක් හොඳයි. මේ ක්‍රීම් එකෙන් සමේ තෙතමනය ආරක්ෂා කරනවා. ඒ වගේම කළුලාප ඩාර්ක් ස්පොට් අඩු කරගන්නත් පුළුවන්. මම නම් මේක පාවිච්චි කරන්නේ උදේට, රැටත් සමහර වෙලාවට පාවිච්චි කරනවා. ඉතින් ඔන්න තවත් ඔයාලා ප්‍රශ්නකට උත්තරයක් තමයි මම පාවිච්චි කරන බොඩි ලෝෂන් මොනවාද කියලා. මම පාවිච්චි කරන්නේ බොඩි ලෝෂන් එක විදිහට මෙන්න මේ ගානියා එකේ විටමින් C බොඩි ලෝෂන් එක. මේකත් මම අර නයිට් ක්‍රීම් එක වගේම තමයි. මේකත් හරිම හොඳයි. මේකත් මම ගොඩක් කල් ඉඳලා පාවිච්චි කරන ක්‍රීම් එකක්. මේකෙනුත් ලොකු රිසල්ට් එකක් තියෙනවා. මුළු ඇඟම එකම පාටට ගන්න හොඳම ක්‍රීම් එකක් තමයි මේක. ඉතින් මම මේ දෙක මේ ගානියා එකේ නයිට් ක්‍රීම් එකයි බොඩි ලෝෂන් එකයි තමයි පාවිච්චි කරන්නේ. ඒකත් ඉන්දුනීසියන් ක්‍රීම් එක. මේක මම ගත්තේ 4000කට වගේ. මට හරියට ගණන් මතක නෑ. දැන් මම ගොඩක් කල් අරගෙන. ඒ වගේම මේකෙත් ෆේක් ප්‍රොඩක්ට් ගොඩක් තියෙනවා. මේකත් හොඳට හොයලා බලලා ගන්න. පාවිච්චි කළා වල රිසල්ට් නැත්තම් ඒක ෆේක් එකක් වෙන්න පුළුවන්. ඉතින් මට නම් ඇත්තටම මේකෙන් රිසල්ට් තියෙනවා. මම ආසම ක්‍රීම් එක තමයි මෙන්න මේක. මම ගානියා බොඩි ලෝෂන් එක පාවිච්චි කරන්නේ රැට. ඔයාලා උදේට වගේ පාවිච්චි කරනවා නම් සන්ස්ක්‍රීන් එකක් ඇප්ලයි කරන එක හොඳයි. මම ඊළඟට පාවිච්චි කරන්නේ මෙන්න මේ ලෝෂන් එක ඇවිනෝ එකේ බොඩි ලෝෂන් එක. මම පාවිච්චි කරන බොඩි ලෝෂන් වලින් මම ගොඩක්ම කැමති බොඩි ලෝෂන් දෙක තමයි. මම ගොඩක්ම ආස බොඩි ලෝෂන් දෙක තමයි මෙන්න මේ දෙක. මේ දෙක ඉවර වෙන්න ගන්නවා. මොකද මට මේ දෙක නැතුවම බෑ. ඉතින් මම මගේ ස්කින් එක බ්‍රයිට්නින් කරගන්න පාවිච්චි කරන්නේ ඔන්න ඔය ක්‍රීම් දෙක තමයි. එහෙනම් guys අදට මගේ වීඩියෝ එක ඉවරයි. තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් අපි හම්බෙමු. ඔයාලා මගේ වීඩියෝස් බලන්න කැමති නම් මම subscribe කරන්න. එහෙනම් අපි මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න. bye.